හායි යාළුවනේ, ඉතින් ඔන්න අපි කියපු විදිහටම දෙවනි වීඩියෝ එක අරගෙන ආවා. ඩ්‍රයිවිං සිමිලේටර් ශ්‍රී ලංකා ගේම් එකේ ප්ලේන් වීඩියෝ එක. ඉතින් අපි අද ශ්‍රීපාද තමයි යන්න හිතන් ඉන්නේ. ඉතින් අපි මේ බස් එකෙන් අපේ අලුත් මුල්ෆෑ කරපු යන්න තමයි සූදානම් වෙන්නේ. එහෙනම් ඉතින් අපි අද වීඩියෝ එකට යමු. හරි ඉතින් යාළුවනේ, අපි අද වීඩියෝ එකට ආවා. ඉතින් අපි දැන් ඉන්නේ නුවර. ඉතින් මේ විදිහට තමයි ඔයාලට පේන්නේ. ඉතින් අපි අද සිරිපාදේ තමයි යන්න හදන්නේ. අර තියෙන අපේ වண்டிය. ඉතින් අපි යමු. ඉතින් මේ පැත්ත හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති ගොඩනැගිලි එහෙම හොඳට මෙයාලා බයිට් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ බස් එක. අපි අද යන ග්‍රීන් ලයින් එක. ඉතින් ඔය විදිහට තමයි බස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් අපි අද යමු. මුලින්ම බස් එක ස්ටාර්ට් කරගමු. හරි ඉතින් අපි දැන් යන්න තමයි හදන්නේ යාළුවනේ. ඔයාලට පේනවා ඉතින් මේ ඉන්ටර්වියු එක මේ විදිහට පේනවා. එහෙනම් අපි ගමන සුබ මොහොතකින් අත්දැකීමු. අපි මේ සිරිපාද තමයි ඉතින් යන්නේ. ඉතින් ඔයාලට මේ වගේ හොඳ view එකක් බලා ගන්න පුළුවන් මේකේ. ඉස්සරින් යනෝ පේනවා බස් එකක් පේනවද දන්නේ නැහැ. සුපි විසිල් සවුන්ඩ් එකක් එක්ක සුපිරියටම ගේම් එක ගහලා තියෙනවා. ඉතින් අපි අද සිරිපාදේ උඩටම යනවා. උඩටම බස් එකකින් යන්න බෑ, අපිට පයින් තමයි යන්න වෙන්නේ. ඉතින් ඔය විදිහට ඉතින් යන්න පුළුවන් ඔන්න ඇතුළ වලට පේනවා. මම ඇතුළට පදිනවා. ඉතින් ඔයාලට මේ විදිහ හොඳ view එකක් බලා ගන්න පුළුවන් ඇතුළෙන් drive කරද්දි. බස් එක යනවා වේගෙන්. ස්පීඩ් යන්න පුළුවන් හොඳ ස්පීඩ් එකක් තියෙනවා. බස් එක දෙන්නවා. ඒලා ඉතින් අරගෙන පොඩි විවරක් නෙවෙයි. වාහන වල හෝන් සවුන්ඩ් එක එනවා. ඔයාලට පේනවා ඇති. මේ ඇත්තටම හොඳ ග්‍රැෆික් ක්වොලිටි එකක් තියෙනවා. මම මේ මීඩියම් දාන්නේ. මීඩියම් දාන්නේ. ඉතින් මම ෆෝන් එක පොඩ්ඩක් ලයික් වෙන්න පුළුවන්. මේකයි. ඉතින් ඔයාලට මතක් කරනවා අපේ channel එකත් subscribe කරලා එකතු වෙන්න. තව ඉස්සරහට අපි ඩ්‍රයිවිං සිමිලේටර් ශ්‍රී ලංකා එකේ වීඩියෝස් අරන් එනවා. අලුත් අප්ඩේට්ස් ඒ වගේ එක එක තැන්වල වීඩියෝස් එක එක රහස් දේවල් පාරවල් නම් අරන් එනවා අපි. ඒ නිසා අපි subscribe කරලා තියාගන්න මතක. අලුතෙන් channel එක පටන් ගත්ත අපේ පළවෙනි වීඩියෝ එක බලුවා නැත්නම් ඒකත් දාන්න. ඒක ඇති ඔයාලට ගෑරේජ් එකේ full review එක. මෙන්න මෙතනින් තමයි ශ්‍රීපාදේ දාන්න තියෙන්නේ. හරිම කෙටි පාරක්. අපිට කණ්ඩේ තමයි යන්න වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා යටින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට ඕන වීඩියෝස් කියන කමෙන්ට් එකක් යටින් දාන්න. මම ඒක පිළිවෙල බලලා ඔයාලගේ කැමති විදිහට වීඩියෝස් අරගෙන එන්නම්.
උඩක ඉන්නේ ඔයාලට පේනවා ඇති. දැන් වැලි පාරකට දැවා. ඉතින් පොඩ්ඩක් හැන්ද වෙලා වගේ දැන් තියෙන්නේ. අපි ලයිට්ස් ඔන් කරගමු. ඉතින් මේ විදිහ හොඳ රිවිව් එකක් උඩට පේනවා. බලන්න ඔයාලට පහලක් පේනවා. ලොකු කන්දක් උඩ ඉන්නේ අපි. ඇතුලේ ටිකක් යනවා. සුපිරි නේද? ඉතින් මේ බස් එකත් හොඳටම අපිට මොඩිෆයි කරගන්න අවස්ථාව මේකට දීලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට ඇතුලේ view එක පේන්නේ. අපි ඇතුලේ දාන්න ටිකක් කියන්න මට එළිය දාන්න යන්න ඉතින් හුරුත් නෑ. මේ එහා පැත්තේ ඉනිවලට ප්ලග් පොයින්ට් එක තියෙනවා. නිකන් මෙයාලා ඇත්තම විදියට ඩිසයින් කරලා තියෙන බස් එක. ඒ සුපිරියක් තමයි. මොනවාද සිරිපාදේ පේනවා. මෙතනින් දාඩිය වල පරිස්සමෙන් කන්දෙන් පහළට වැටෙනවා. අතනින් යන්න ගියදී. අපි මෙතනින් බස් එක නවත්තගමු. හරි ඉතින් අපි දැන් සිරිපාදේ යන්න තමයි හදන්නේ. ඔයාලට ඉතින් මේ විදියට අපේ බස් එක බලා ගන්න පුළුවන්. හරියනවා අපි යම් ෆෑස්ට් ලයිට් එක ටෝච් එකක් තුන් කරගෙන අපි ශ්‍රීපාද ගානේ යන්න හදන්නේ. ඔයාලට මෙතනින් පේනවා සීත කඳුල ඉතින් කැමති නම් මේකෙන් නාම කරලා යන්න පුළුවන්. අපි නාම යමු. මේ විදිහට ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් මෙතනින් බෝඩ් එකක් ගහලා තියෙනවා. ඔබ මේ පිවිසෙන්නේ සමන් දෙවියන්ගේ අඩවියට. විවිධව හැසිරෙන විදියට. ඇත්ත විදියට මේක කඩයක් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් වැස්සකුත් නේවා. ඔයාලට පේනවා ඇති වහිනවා. ඉතින් මේ විදියට හොඳටම ඩිසයින් කරලා තියෙනවා. මෙයාලා සමන් දෙවියන්ගේ නෙමෙයි මොකද්ද? සමන් දේවාලය නෙමෙයි. මේ විදියට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් සිරිපාදයට ලයිට් උස් දාලා තියෙනවා මෙයාලා. මාරම් විදියට මේක නිර්මාණය කරලා තියෙනවා මේ කට්ටිය. මොකද්ද බෝඩ්නේ? මකර තොරණ විහාරස්ථාන. ඉතින් තොරණ කියලා කියන්නේ ඊළඟට මෙතන තියෙනවා ජපන් සාම විහාරය. බලන්න මේ තියෙන්නේ ජපන් සාම විහාරය. ඊටමත් අලංකාර ලෙස ඒකත් මේගොල්ලෝ ඉදි කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ ගේම් එක සුපිරි. මොකද මේක ඩ්‍රයිවර් බස් ගන්න පුළුවන් අපිට බස් එකේ. ඒ විතර නෑ අපිට තැන් වලට ඇවිදින්න උනත් යන්න පුළුවන්. ඉතින් මේක නියමෙටම මේ කට්ටිය ක්වොලිටියටම වැඩේ කරලා තියෙනවා. කියන්න දෙයක් නෑ. IDC ගේම්ස් ගැහුවා කියන්නේ සුපිරියක්ම තමයි. ඉතින් මේ විදිහට මෙතන මොකද්ද කඩ සෙට් එකක් තියෙනවා. කඩ සෙට් එකක් එක්ක ආයෙත් මෙතන අපිට යන්න තියෙන්නේ. සුපිරියටම මේගොල්ලෝ ක්වොලිටියටම ගහලා තියෙනවා වැඩේ. ඉතින් මේ තියෙන මොකද්ද? විශ්‍රාම ශාලාවක් තියෙනවා මේ කට්ටිය ඩිසයින් කරලා. ඊළඟට තව උඩට අපිට යන්න දෙනවා. මෙතනින් ගස් කොළන් වගේ වැටෙන තියෙනවා. මේ මොකක්ද තියෙන්නේ? ගෙත්තම් පාන. ඉතින් මේ ගෙත්තම් පාන ඉතින් ඔයාලට පේනවා ඉතින් නූල් ගිහිල්ලා තියෙනවා. ඒකත් මෙයාලා ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තව උඩට අපිට යන්න හැකියි. මෙතන තියෙන රතු අම්බලම මේ විදිහට තව උඩට යන්න තියෙනවා.
ඉතින් වීඩියෝ එක දික් වෙන නිසා මම පොඩ්ඩක් කෙටි කරා. දැන් අපි ඉන්නේ මහගිරි දඹය ගාව. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතෙන්ට හොඳ view එකක් පේනවා. මේ පේන්නේ ඔයාලට මුළු මේකම මැප් එකම වදිනවා පේනවා නිල් පාට වෙලා. ඉතින් අපිට තාම උඩට යන්න තියෙනවා. දැන් එළියෙන් ගමන් තමයි තියෙන්නේ. මම ඉතින් ආයිත් පොඩ්ඩක් ස්කිප් කරනවා. හරි ඉතින් අපි දැන් ඉන්නේ සුමන සමන්දරියන්ගේ අඩවියේ. ඉතින් ඔයාලට මේ විදිහට මෙතන උඩට ආවට පස්සේ උඩ මළුවේ තමයි අපි දැන් ඉන්නේ. ඔන්න ඔය විදිහට සීපාට ස්ථානය පේනවා. එතනට යන්න නම් බෑ. ඉතින් මේ විදිහට වටේ හොඳ view එකක් මේ කට්ටිය ඩිසයින් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මෙතන ගන්ඩාරය විදිහට ඩිසයින් කරලා මෙහෙම කරලා හොඳට ගහලා තියෙනවා මේ කට්ටිය. ඉතින් අපි අදට මේක තමයි ගේන්නේ. ඊළඟ වීඩියෝ එක අපි මේ වගේම තවත් තැනක් බලන්න යමු. ඉතින් අදට මෙතනින් වීඩියෝ එක ඉවරයි. අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න හැමෝටම බොහොම ස්තුතියි.